මිසයිල් රජයේ මිසයිල් එකක් අරගෙන පලා යයි. ඒ විශාල සොරකමක් බව ඒ මිසයිල් එක අරන් ගිහින් තියෙන රතු පාට ලොරියක. හැබැයි පොලිසියට තාමත් බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ව අල්ලගන්න. මොකද කියනවා මේ වෙනකොට ඒගොල්ලෝ Wi-Fi network, ටෙලිෆෝන් network සේරම ජෑම් කරලා තියෙනවා. හෙලිකොප්ටර් එකටවත් උඩින් යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ස්ටුඩියෝ ඉක්මනට යමු. මේ මිනිස්සු භයානක මිසයිලයක් අරගෙන පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ව අල්ලගන්න එක ගොඩක් වැදගත්. මම ප්‍රධාන පාර පැත්තෙන් යන්න. ඕගොල්ලෝ වාහනේ අරන් අනිත් පැත්තෙන් එන්න. ඒ සත්‍ය මොකක්ද? දැකද? ඒක තමයි මේ ඩොක්ටර් මිසයිල් ගේ ස්ටයිල් එක. කොච්චර ලේසියෙන් සුපර්සොනික් නියුක්ලියර් මිසයිල් එක හොරගම් කළාද කියලා බලන්න. මේක ලෝකේ වේගවත්ම සතා චීටටත් වඩා ගොඩක් වේගෙන් යනවා. අනික මේක එක සැරයක් ඔන් කරාට පස්සේ කීයටවත් කාටවත් මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේකේ ටෙක්නොලොජි එක කොපි කරලා මම මේ වගේ මිසයිල් ගොඩක් දැනටමත් හදලා ඉවරයි. ඊට පස්සේ කන්දක් මුදුනට වෙලා මේ මුළු ලෝකෙම පාලනය කරනවා. උනේ නැවතුනේ මොකද කියනවා? යනවා. ගිහලා ඉක්මනට තල්ලු කරනවා. අනේ මොකද්ද හෙලෝ කරන්නේ? අනේ මේ කවුද? අනේ මාත්‍රු මේ මොකද පාර මැද්දට වෙලා පෙරහරක් යනවා වගේ බලාගෙන ඉන්නේ. අඬවද? අර ඩොක්ටර් මිසයිල් එකත් අරන් පැනලා ගිහිල්ලා. පොලිසියෙන් පැන්නුවට කොහොමදවත් එයාව අල්ලගන්න බැරි වෙලා. ඒගොල්ලෝ ගාවත් ඕගොල්ලන්ගේ තියෙනවා වගේ රතු පාට වෑන් එකක් තියෙනවා. ඉක්මන් කරලා මේ පාරෙන් අයින් වෙලා ඉන්න. අනේ පොඩක් කොහොම ඉන්නේ? පොඩක් කොහොම ඉන්නකෝ. ඔයාට කියන්න මං ගොඩාක් හොඳ දොස්තර කෙනෙක්. මම මේ ලෙඩ්ඩු බලන්න යන ගමන් ඉන්නේ. මේ වාහනේ කැඩුනානේ. ඔයාට පුළුවන් ද මේක පොඩ්ඩක් හදලා දෙන්න? හදන්න බැරි නම් තල්ලුවක් දාන්න. මොකද බැරි? මම තල්ලුවක් දාන්න. අනේ මාටියෝ එකට පැනගන්න ඉඩ දුන්නේ ඇයි? ඒ තමයි ඩොක්ටර් මිසයිල්ගේ රතු පාට වාහනේ. Oh, sorry, very sorry. ඔයා දන්නවනේ පොඩ්ඩක් මගේ හිත උණු වෙනවා කියලා. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් මං අනිවාර්යෙන්ම උදව් කරනවා. හිරියා පොච්චියේ මාටියෝ. ඔයා ඇත්තටම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි නෙවෙයි ඔයා උත්කෘෂ්ඨයි. Thank you very much. දැන් ඉතින් මෙතන තරක කරන්න දෙන්නේ නේද? අපි වාහනේට පිටිපස්සේ යයි. අනේ මාටියෝ කොහොමද පයින් ගිහින් අල්ලගන්නේ? මෙන්න මේ කාර් එකට නගිනවා. Sorry. හැබැයි ඉතින් මෙහෙම ගිහිල්ලා කොහොමද අපි හොයාගන්නේ? පට්ටුන මහාචාර්යතුමා ඔයාට ඔයාගේ ප්‍රයිවට් channel එක ස්ටාර්ට් කරලා සාමාන්‍ය ජනතාවට සම්බන්ධ කරන්න පුළුවන්. මගේ ළඟ টොප් 50ක් තියෙනවා ඒකට. අයියෝ මොකද ෂූටි පොඩ්ඩක් කොබි ඉන්නකෝ. ඒගොල්ලෝ දන්නේ මගේ ෆ්‍රීකවෙන්සි එක මොකක්ද කියලා. ඒ හින්දා ඒගොල්ලන්ට බෑ මාව බ්ලොක් කරන්න. හැමෝටම ආයිබෝවන්. හොඳට අහගන්න. අපි ෂූටින් මාටින් කතා කරන්නේ. අපි ඩොක්ටර් මිසයිල්ගේ පස්සෙන් පන්නනවා. එයා සුපර්සොනික් මිසයිල් එක අරගෙන පැනලා යනවා මේ වෙලාවේ. හැබැයි හැම නෙට්වර්ක් එකක්ම අවහිර වෙලා තියෙන්නේ. ඒ හින්දායි අපි මේ ක්‍රමයක් යොදාගත්තේ. ඒගොල්ලෝ කොහේ හරි යනවා දැක්කොත් ඔයගොල්ලෝ බල්කනියට වෙලා හිටගෙන අප්පුඩි ගහන්න. පිගානකට සාස්පානකට ඩ්‍රම් එකකට මොකක් හරි එකකට ගහලා සද්දයක් ඇති කරන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා එයා කොයි පැත්තටද ගියේ කියලා. ඊළඟට අපි පස්සෙන් ගිහිල්ලා එයාව අල්ලගන්නම්. thank you. ඔක්කොම එකතු වෙලා මේ නගර බේර ගන්න ඕනේ. දැනට එපමණයි. එන්න අපි නගරේ බේරගමු. අන්න රතු වෑන් එක යනවා සද්ද කරන්න දැන්.
අයියෝ අන්න අර පැත්තෙන් සද්දයක් එනවා නේද? ඔයාගේ අදහස හරියටම වැඩ කරනවා. ටක් ගාලා යමු. මොකක්ද මේ සිරිබිරි මාරම සද්දයක් ඇහෙන්නේ මේ පැත්තේ ෆෙස්ටිවල් එකක්වත් තියෙනවද? මොකද්ද මේක පාටම සද්දයක් එන්නේ ඈ? මේ මිනිස්සුන්ට මොනව වෙලාද? මේ යකඩ බඩුව වරන් සද්ද කරන්නේ? අනේ මන්දා. මේක නම් මොකක් හරි ටයිප් එක සිග්නල් එකක් වෙන්න ඕන. මේගොල්ලෝ ෂුවර් එකට අපේ ලොකේෂන් එක පොලිසියට ගේන්න තමයි මේම කරන්නේ. එහෙම වුණොත් අපේ වැඩේ ඉවරයි. ඉක්මන් කරලා කැලේට යමු. මේ අර මිසයිල් එක මේක නිසා මුළු ලෝකෙම විනාශ වෙයි. අපිත් විනාශ වෙලා යන්න පුළුවන්. ඔය හරි අපි මේකට මොනාරි කරන්න ඕනේ. ඒත් අපි මොකද කරන්නේ? අපි ෆෝන් එකවත් වැඩ කරන්නේ නැහනේ. පොලිසියට කියන්න විදියක් නැද්ද අයියා? අපිට ඉන්ෆෝම් කරන්න පුළුවන්. අර මිනිස්සු කරපු දෙයමයි. අපි සද්ද දාලා සූටියව මාටියව මෙහෙට ගෙන්න ගමු. අන්න හරි. කවුද මේ කැලේ ඇතුලේ තෝ ටකරන් හොරවට සද්ද දාන්නේ? මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ඉක්මනට එළියට ගිහලා බලන්න ඕනේ. මෙහෙ ඔහෙලා මොනවද ඔය කරන්නේ? සමා වෙන්න ලොක්කා. ඔයා මේ කරන දේට අපිට කොහෙත්ම උදව් කරන්න විදියක් නෑ. මේකේ මුළු මනුස්ස ජාතියම නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි යාලට සිග්නල් එකක් දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාව අල්ලගන්න. අර කන්ද පැත්තෙන් තමයි සද්ද එන්නේ. ඉක්මනට යමු. මෙන්න ගන්න. නෑ. ඔයාලට ඒක කරන්න බෑ. මම මේ සැලසුම් කළේ මේ තාක්ෂණය කොපි කරලා මුළු ලෝකෙම බ්ලැක්මේල් කරන්න. මිසයිල් එක මං කොහොම හරි වොයිස් කන්ට්‍රෝල් වලින් උඩට යවනවා. හැබැයි වෙලාවට මෙහි රජය මට කෝටි 25ක් දුන්නේ නැත්තම් එහෙම මේ මිසයිලේ පොළොවට ඇවිල්ලා මුළු රටම පුපුරලෙයි. එතකොට මුළු රටම විනාශ වෙයි. මේ හැම දෙයක්ම ඉවරුනාට පස්සේ මං කොහොම හරි මෙහෙන් ඈතකට පැනලා යනවා. අයියෝ දෙයියනේ. ඒක වොයිස් මිසයිල් එකක්. ෆයර් කිව් ගම තමයි පටන් ගන්නෙ. මේක වෙන්න දෙන්න හොඳ නෑ. කොහොම හරි අපි සූටියට මාටියට සිග්නල් එකක් දෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න. ඉක්මන් කරලා ක්‍රියාත්මක වෙනවා. ඇහෙන්නේ නැත්නම් ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. සද්ද වැඩි. ඒ නිසා මේ ලෝදයක් පැහැදිලි නෑ. කියන එකක් තේරෙන්න කියනවා. යමු. සද්ද කරන එක නවත්තන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. යමු. හේයි ඔහේ මාව මෝඩයට ඇඬුවා නේද? අනේ ඇත්තටම අනේ ඔබතුමා බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබතුමා එදා අපිට තල්ලුවක් දාලා බේරගත්තානේ. මේක ඩොක්ටර් මිසයිල්ගේ ස්ටයිල් එක. මේ බලන්න මගේ මිසයිල් එක ලස්සනයිද? අනේ මේක ඕෆ් වෙලානේ. ඔයා හරියටම හරි. ඉන්නකෝ මං ඔන් කරලා පෙන්නන්නම්. මිසයිලය ක්‍රියාත්මක වෙන්න. අයියෝ මාටියෝ ඔයා මොකද්ද මේ කරේ? අපි මෙයා මේ කරන දේ බොහොම අමාරුවෙන් නවත්තගෙන හිටියේ. ඔයා හැමදේම විනාශ කරලා දැන් බලනවාකෝ. මගේ වැඩ ටික ඉවරයි. මම මෙතනින් දැන් පැනලා යනවා. හරි මම කල මෙතනින් පැනගමු. සෝරි. චූටියෝ ඉස්පට මගේ උඩට කියා දහසක් එන්නේ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවාරි හිතන්නකෝ. හිතලා කරන්න. පට්ටුනා. මෙතෙන්ට යමු. අනේ මම මේ කොහෙද ඔයගොල්ලෝ එකයි යන්නේ? ඔය යන්න ඕන තැනට එක්ක යන්නේ ඉන්න. නිකන් ඉන්නේ ටටියට ගගහ ඉන්න එකයි තියෙන්නේ. විශ්වයේ ඈතටම ගිහිල්ලා පුපුර ගන්නවා. පරිස්සමෙන් යන්න බයි බයි. මට උදව් කරන්න. බේර ගන්න අනේ මම බේර ගන්න. මොකෝ උනේ දොස්තර මහත්තයා? අනේ මම මේකේ උඩට යනවා. ඔයගොල්ලෝගේ ස්ටයිල් එක ඩොක්ටර් මිසයිල්ගේ ස්ටයිල් එකට වඩා ගොඩාක් භයානකයි. මිසයිල් ලොන්ච් පැඩ් එකේ රතු
පොත්තමක් තියෙනවා. ඒක වන්න. එතකොට පුළුවන් පාලනය එන්න. මොකක්ද උනේ? ඔබතුමා හොයන අපරාධකාරයා උඩ ගිහිල්ලා ඉන්නේ. දැන් අප්පුඩි කකා පල්ලෙහාට එයි. පොඩ්ඩක් ඉවසලා ඉන්න. අනේ අතාරිනවා. අනේ මාව අතාරිනවා. මට සබා වෙලා යන්න දෙනවා. ෂූටියෝ මාටියෝ ඔකොල්ල මේ අපරාධකාරය වල්ලලා දීලා මේ රටට කරේ ලොකු සේවයක්. දැන් යන්න ඇතුළට. Thank you very much. La 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 la. La 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 la. Ice cream. Ayah, මටත් ice cream එකක් දෙන්නකෝ. La 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 la. La 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 la. මේ මොකක්ද? මෝහනේ. අයියෝ මෝහනේ මෝහනේ මෝහනේ. ඇත්තටම ඔය දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සුන්ව නිකන් බොරුවට රවට්ටන එකයි කරන්නේ. එහෙම කොහොමද වෙන්නේ? තමන්ගේම මිනිස්සෙක්ව ඉස්සෙල්ලාම මෝහණයට කියලා ඒගොල්ලෝ ළඟට ගන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සයාට මොන හරි දෙයක් කියනවා. ඒ මිනිස්සයා කියපු දේ ඒ විදිහටම කරනවා. ඉතින් බලන් හිටපු මිනිස්සු හිතනවා එයාව මෝහණය කළා කියලා. නෑ එහෙම දේවල් නෑ. ඒ වගේ වංචාල් මේ මං වගේ කෙනෙක් කරනවදානේ. මේ වගේ කෙනෙක්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒ මිනිස්සයාගේ වැඩේ හරියට කරගෙන ඉන්නවා. ඔයා නිකන් ඇවිල්ලා අනම්මනම් කියන්න එපා. ඔයා දන්නවද එයාට මොනවද කරන්න පුළුවන් කියලා? මොනවද එයා කරන්නේ? අර බලන්න. මෙන්න මෙහෙම කරනවා. මෝහණයට පාත් වෙන්න. ඔයාගේ මූණ එයාගේ මූණේ හැඩරුවට සමානයි වගේ පේන්නේ. ෆොටෝ එකේ ඔයා සූට් බූට් දාලානේ ඉන්නේ. ඒ වගේම තොප්පියකුත් දාගෙන කන්නරි දෙකකුත් දාගෙන. මොකද මම තමයි. මගේ නම තමයි මෝහණය කරන රෝමියෝ. මං දැන් ඔය මුළු රෝමේ පුරාම ඇවිද්දවනවා. මට වංචාකාරයා කිව්වනේ. දැන් එහෙනම් ඔන්න බලා ගන්න මගේ බලය. මෝහණයට පත් වෙනවා. මෙන්න තියෙනවා කාර් එක. ඔයා කිව්වනේ ඔයාට මේක දැකලා පියාඹන්න ඕනේ කියලා. ඔයාට දැන් දැනෙනවා පියාඹනවා කියලා. මේ මෝහණය කරන රෝමියෝ ඔයාව මුළු රෝමේ පුරාම ඇවිද්දවනවා. පොඩි ළමෙක් වගේ සෙල්ලම් කර විහිළුවක් වෙන්නේ. ඔව් දැන් සසු වෙන්න. ගිහිල්ලා ඔයාගේ යාළුවන්ට පෙන්නන්න ඔයාට කැමති වෙලාවක පියාඹන්න ඕනි කියලා කිව්වහම එවලම පියාඹනවා කියලා. අනිත් වෙලාවට ඔයා නෝමල් විදිහට ඉන්නවා. හරි මම යන්නම්. කාර් එකට thank you. මොලේ මොය සාලි ටික දීලා යන්න. නැත්නම් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මාත්‍යෝ මේ වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකාරික කර රවුම් ගහන්න පිස්සු. මම මේකේ මුළු රෝමේ පුරාම ඇවිද්දා. මුළු රෝමේ පුරාම. මුළු රෝමේ පුරාම කිව්වා. එහෙම දෙයක් කොහොමද මාත්‍යෝ වෙන්නේ? අනේ මම ආයෙත් පියාඹලා පෙන්නන්නම්කෝ. ඕම් බලන්නකෝ. මේ බලන්න කොලොසියම් එක. ඔන්න නගරේ උඩින් යන්නේ. ඕම් බලන්න. අනේ මාත්‍යෝ බිමට බහිනවා. ආපහු එනවා. අයියෝ මේක. අනේ මාත්‍යෝ ඔයා වශී වෙලා මේ ඉන්නේ. කවුරු හරි ඔයාව මෝහණය කරලා තියෙන්නේ. තේරුණාද? මම මෝහණය කරන රෝමියෝගේ බෝඩ් එක කියෝ හිටියේ. ඒ වෙලාවේ මට මෝහණය කරන රෝමියෝ හම්බ වුණා. එතනින් පස්සේ මට කිසි දෙයක් හරියට මතක නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වුණා තමයි. අපි අම්මා මේක තනිකරම පොලිස් කේස් එකක්. එයා තනිකරම ඔයාව රවට්ටලා තියෙන්නේ. ඉක්මනට යමු. ෂූටින් මාටින් අපි ගිහලාට පෙන්නමු. මේ ලකීගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් කියලා. යන්න. අම්මා. මදයි කොලා මාත් එනවා යන්න. මෝහණය කරන අය ලෝකට හඳුන්වලා දීලා මටත් අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. All the best. රෝමියෝ ඔයාව රෝමේ පුරාම විදවනවා. එන්න මම මග බලාගෙන ඉන්නේ.
අන්න බලන්න රෝමියෝ මහත්තයා අතන ඉන්නවා. මෙන්න ඔගොලන්ට මංගාව තියෙනවා බයි. මට හිතෙන්නේ අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා හොඳ පාඩමක් උගන්වයි ඔය තක්කඩියට. ඉන්ස්පෙක්ටර් මහත්තයා මොකද වුනේ? මොකද වුනේ කියන්නකෝ. ඔයා ඒ හොරගෙඩියව අල්ලගත්තද? එහෙම නැත්නම් ඔයත් ඒකට මෝහණේ වුණාද? මට පේන්නේ එහෙම. සුටියෝ බලන්නකෝ අපි අරගෙන ආවේ කොච්චර වටිනා මෝටර් සයිකල් එකක්ද කියලා බලන්න. මජයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දට මේ වගේ සුපිරි මෝටර් සයිකල් එකක් කවදාවත් දැකලා නෑ. කවුද ඉන්නේ මාත් එක්ක වේගෙ රැගලා රවුමක් යන්න? මහාචාර්යතුමා ඔන්න මම ගියා. ඉන්ස්පෙක්ටර් මහත්මයා කොලා කොහොමද මගේ වැඩ? ඉන්ස්පෙක්ටර් මහත්මයා මාව අල්ලගත්තේ. ඔය කොරගෙන තියෙන්නේ තුන්දෙනා එක්ක මෝහණේ වෙලා නේද ඇවිල්ලා තියෙන්නේ. මේ මහාචාර්යතුමා අපි මේකට මොකක් හරි ගේම් එකක් ගහන්න ඕන. අයියෝ ෂූටියෝ ඒක සුළු දෙයක් මොකක් හරි කරන්න පුළුවන්. හැබැයි ඉස්සර කරන්න එක දෙයක් තියෙනවා මේගොල්ලෝ නවත්තලා ඉන්න ඕනේ. අයියම්මා පාරේ අයියන්න හැපි මට බයික් වදලා අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. පේමන්ට් එක අයියා. මහාචාර්යතුමා මොකයි කරන්නේ? මේ බයිසිකල් කාර්යය මම වැඩගෙන යනවා. මජයි කොලා ඔන්න ඉන්ස්පෙක්ටර් ස්ටෑන්ඩ් එක ගහලා. අනේ මට මම ටික යන්න. ඔන්න ජම්ප් එකට මම කරකුණා. ඔන්න පෙන්නා ඉන්ස්පෙක්ටර් මහත්තයා නවතින්න අපිට හෙල්මට් දාන්න නැතුව බයික් වල යන්න බෑ. අනිත් එක ඩබල් දාලා යන්නත් බෑ, ට්‍රිපල් දාන්නත් බෑ. හිත තේරුණාද? ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔය අත්තර මාතියා වගේම මෝහණේ වුණා එහෙනම් නේද? ෂූටියෝ යමු. අපි යාගෙන් වාඩුව ගන්න අවස්ථාව එළඹිලා තියෙන්නේ. මේ දාපාර අපි මෝඩයට ඇඳගන්නේ නෑ. ඇතුළට යන්. ඇතුළට ගිහිල්ලා එකපාරම එයාගේ ඇඟට පැනලා අපි යාව කොහොම හරි අල්ලගන්න ඕනේ. මෝහණය කරන්න එයාට කොහොමදවත් අවස්ථාවක් දෙන්න නම් බෑ. කොහෙද යන්නේ? රෝමියෝ මහත්තයා කෑම කන වෙලාව මේක. අපොයින්ට්මන්ට් එකක් නැතුව આવත් එයාට තරහ ගිහිල්ලා ඔය කට්ටියට යා මෙන්න මෙහෙම කරයි. දැන් ඔය කට්ටියම ඇතුළට යන්න ගිහිල්ලා ගෑනුවගේ ඇඳුම් ඇඳගෙන එළියට එන්න. ඊට පස්සේ හොඳ ඩාන්ස් එකක් දාලා මිනිස්සුන්ව කොල්මත් කරන්න. කිරිය අප්පච්චි එන්නේ ඇතුළට යන්න. මොකද උනේ? අපි මේ කොහෙද ඉන්නේ? නතර කරන්න එපා. හොඳට නටන්න, තව නටන්න. කොහෙන්ද මෙච්චර සෙනගක් මෙතෙන්ට ආවේ? අනික ෂූටියෝ අපි කොහෙන්ද මේ ගෑනු ඇඳුම් හොයාගෙන ඇඳගෙන තියෙන්නේ? එතකොට කෝ අපි ඇඳන් හිටපු ඒවා. ඇඳුම් නග ඇතුලේ තියෙන්නේ. ඕගොල්ලෝ කොච්චර ලස්සනට නටනවද කියනවා බලන්න ක්‍රවුඩ් එක අත්පොලසන්නාද දෙනවා. අයියෝ ඔක නතර කරේ. ඕගොල්ලන්ට හොඳට නටන්න පුළුවන්. නටන්නකෝ නටන්න. මොන ලැජ්ජාවක්ද මේ? මජයි කොලා මාටියෝ ඔයාර රෝමියෝ එක හැපෙන්න ගියේ මොන එකටද? ඉස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ ෂූටියෝ හිතලා කරන්නකෝ. පච්චුනා මහාචාර්යතුමා අපිට පොඩි කණ්ණාඩියක් පාවිච්චි කරලා එයාගේ මේ මෝහන ප්‍රතිකාරය ආපහු අනිත් පැත්තට යවන්න ක්‍රමයක් තියෙනවද කියලා කියන්න බලන්න. මට පොඩි අදහසක් තියෙනවා. අයියෝ මට වෙයි නැත්තේ බඩු තියෙනවා. මේජින දාගන්න. ඔය හොඳටම ඇති. ඔය අපිව සෑහෙන්න අපහසයට ලක් කළා. ආයෙසරයක් අපිව මෝහනය කරොත් එහෙම මම බලා ගන්නම්කෝ. අපි එතකොට පොලිසියට කතා කරනවා. හරිද? ඇතද මං ඔයාට පොලිසි නම්බරක දෙන්නද? රෝමියෝ හෙලව රෝම පුරාම ඇවිදවනවා. ඔයගොල්ලෝ ජෝකර්ස්ලා වෙනවා. සංදර්ශනයක් පටන් ගන්නවා. මම තමයි ජෝකර්. කොහොම ඉන්නවා?
ඔහේ දැන් මෝහනය වෙලා ඉන්නේ. මේ සෙනග සේරම මෝහනය කරන්න. ඊට පස්සේ කියන්න සෙනගට ඔහෙට ගහන්නයි කියලා. එතකොට හරි වැඩි. මට පුළුවන් මෝහනය කරන්න. මට පුළුවන් මෝහනය කරන්න. දැන් කොහොමද රෝමියෝ හොඳයිද? ඔයා අපිව මෝටර් සයිකල් පැද්දෙව්වා. අපිට කියලා ඩාන්ස් කරවලා කට්ටියට පෙන්නෙව්වා. නේද? මොහොනේ නැති කරනවා. මොහොනේ නැති කරනවා. ඇත්තටම මට කිසි දෙයක් කරන්න ඕනේ උනේ නෑ. මං අවංකව වැඩ කරන අයට හොඳම අනුසයෙක්. මේ මාටි මහත්තයා ඉන්නවනේ. එයා මට වංචාකාරයා කියලා අපහාස කරුවා. ඒක මට දරා ගන්න බැරි වුණා. මට කේන්ති ගියේ පාරේ ඉතින් මං යව මොහොනේ කරලා යට පිස්සු වැටුවා. මගේ කේන්ති නිසා තමයි හැම දෙයක්ම වුනේ. අයියෝ ප්ලීස් අනේ මට සමාව දෙන්න. ඇත්තද? එහෙමත් එකක්ද? එහෙමනම් මාත්‍යෝ කරුණා කළ මේ මනුස්සයාගෙන් සමාව ගන්න ඕනේ. මොකද එහෙම මිනිස්සුන්ට අපහාස කරන්න අපිට අයිතියක් නැහැ. තේරුම් ගන්න. අපහාස කරන එක හරි පාපයක්. අනේ අද වෙනකම් මම මෝහනය කරනවා කියලා වංචාකාරයෝ විතරයි දැකලා තියෙන්නේ. සොරි මහත්තයා වරදක් උනේ. ඔයත් බොරුකාරයෙක් කියලායි මං හිතුවේ. ඒ වුණාට ඔයා කරපු වැඩෙත් එච්චර හොඳ නෑනේ. දැන් ඒ වෑන් වැඩක් නෑ. අපි ඉතින් යාළුවෝ වෙමුකෝ. ඈ හොඳයි එහෙනම් අපි දැන් හොඳම යාළුවෝ. ආයි කවදාවත් මම මගේ බලේ වැරදි විදිහට පාවිච්චි කරන්නේ නෑ. අද හවසට මගේ ෂෝ එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න එන්න. නෑ. අපි දැන් සංදර්ශන ගොඩක් බැලුවනේ. අනිත් එක ඉතින් අපිම කීයක් જાති නම් කෙරුවද?